අපි කුඩා පක්ෂයක්. අපි සංවිධානාත්මක කුඩා පක්ෂයක්. 86 මාදුලාවේ සෝබිත හාමුදුරුවෝ තමයි මේ දේශප්‍රේමී ශිෂ්‍ය මව්බිම සුරකීමේ ව්‍යාපාරේ ගොඩනගලා මේ ජේ.ආර්.ගේ දුර්දාන්ත ප්‍රේමදාසගේ දුර්දාන්ත මිනිමරු ඒකාධිපති පාලනයට මිනිමරන්න කරකෝප්පු පටන් ගන්න කලින් නැගිට්ටේ මාදුලාවේ සෝබිත හාමුදුරුවෝ සරච්චන්ද්‍ර මහාචාර්යතුමා මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ අද උන්වහන්සේලා කොයිතන හිටියා. ඒ නිසා මම කියන්න හදන්නේ මේකයි. මට කියන්න ඕන කම තිබුණේ කවුද මේ බාහිර පාර්ශවය? ගරු කතානායක ගරු සභාවට මට කියන්න කැමති මේ තියෙන්නේ අන්ත ඒ කියන්නේ අන්ත දුර්වල අන්ත කියන්නේ මේ ඒ කියන්නේ වද අපි කඳවුරු දෙකේ ෆයිට් කරපේක එක වෙන මට්ටමක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයයි ජනතාව අපි මූණට මූණ බැරිකේඩ් දෙකේ සටන් කළා. ඒක ඇත්ත. හැබැයි තව කට්ටියක් හිටියා එදා ජනතා නැගිට්ටම ඒ වෙලාවේ ජනතාවත් එක්ක ජයිපෙත් එක්ක හින්දලා ඒ අස්සෙත් එක හොරකම් කරලා ඒ ශ්‍රී ලංකන් දාස් පක්ෂ තමයි වැඩිපුර හිටියේ කට්ටියගේ නායකයෝ දවල්ට දේශප්‍රේමී අරගලයත් එක්ක ඉන්නවා රැට ජේ.ආර්. එක්ක ඉන්නවා. ඒ අය තමයි අද මෙතන දඟලන්නේ. ලැජ්ජ හිතෙනවා ඇත්තට. මට ඇත්තටම එක්සත් ජාතික පක්ෂයෙන් වදකාගාර පවත්වාගෙන යන ඒ ගැන වදකාගාර පවත්වාගෙන ගියපු ඒ පැහැදිලි වදකයෝ ගැන මට පිළිකුලක් නෑ මට තරහක් තිබෙනවා. මට දේශපාලන තරහක් තිබෙනවා. හැබැයි මගේ සෙවලයෝ ගැන දුක්ඛ පිළිකුලක් තිබෙනවා. මේගොල්ලෝ තමයි කරු කතා සභාපතිතුමනි 87 මේ ඔක්කොටම ඔය මංකොල්ල කෑවේ කවුද? සාක්ෂි සටහන් තියෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මට කියලා තියෙනවා. දැන් ගොඩක් අය මෙතන නෑ. තරදිලා ගෙවල් වල ඉන්නේ. මට කියලා තියෙනවා ඔව්බිමල් අපි සටන් කරා තමයි අපි යුද්ධ කරා තමයි. හැබැයි අහවල් කඩේ කැඩුවේ අහවල් බලුවඩේ කලේ ශ්‍රී ලාංකිකයේ අහවලා කියලා. මම මේ ශ්‍රී ලාංකිකයේ නායකයන්ට කියන්නේ ශ්‍රී ලාංකිකයේ සාමාන්‍ය මිතුරු නෙමෙයි. ඒ දේශපාලන සේවලයෝ ගැරන්ටි අද 94 දී ආයේ මේ මිනි ටික විකුණගෙන කෑවා. විකුණගෙන කාලා අද ආතපාතක් නැතුව දැන් ඉන්න පක්ෂ මතකත් නැහැ. මේ දේශපාලන සේවලයන්ට. පක්ෂ කියන්න බෑ. පක්ෂ කියන්න බෑ. ඒ දේශපාලන සේවලයෝ අද ආවිල්ලා අද අනුර සහෝදරයා හිටපු අනුර සහෝදරයාගේ පාවිච්චි කරපු නමක් ගැන කියනවා. අනුර සහෝදරයා හිටියේ ඝාතකයන්ගේ වෙඩි තියලා මරන්න නියමිත ලයිස්තු අපි ආඩම්බර වෙනවා. අපේ නායකයා අපි බේරගෙන මෙතෙන්ට ආවෙක් ගැන. මේගොල්ලෝට මොන ලයිස්තුවලද? මේගොල්ලෝට සේවලයන්ගේ ලයිස්තුවල. අනුර සහෝදරයාට කමල් කියලා වටනේ පණ බේර ගන්න ඕන නිසා. අපි ලෝක පුරාම ඔබතුමා දන්න හෝචිමින්ට පාස්පෝර්ට් කීයක් තිබ්බද? ලෙනින්ට පාස්පෝර්ට් කීයක් තිබ්බද? ලෝක පුරාම විමුක්ති අරගල වල නායකයෝ නම් එකෙන් නෙමෙයි නම් 15න් පිළිදලා තියෙනවා. ඒක කිසි ඒ මොකටද? ඝාතකයන්ගෙන් ගැලවෙන්න. අනුර සහෝදරයාගේ නම ඝාතකයන්ගේ ලයිස්තුවේ තිබිච්ච නිසා තමයි අනුර සහෝදරයාට මොන කර නමක් තිබුණා නම් තිබ්බේ. හැබැයි මේගොල්ලන්ගේ නම් ගලන සෙවලයන්ගේ ලයිස්තුවේ පාවා දෙන්නම්. මම මේකයි කිව්වේ එක්සත් ජාතික පක්ෂේ අපි බැරිකේඩ් දෙකේ දෙපැත්තේ මේ ෆයිට් කරපු සටන් කර මොන හරි හේතුවකට මට ගන්න තියෙන දේශපාලන ප්‍රතිවිරෝධයක් මිසක් පිළිකුලක් නෑ. මුන්න සෙවල දේශපාලනය. ගරු කතානායකතුමනි, ගරු සභාපති මම කියන්නේ මේකයි. මේ රටේ මේ සංහිඳියා පිළිබඳ ප්‍රශ්නය මෙහෙම අමතක කරන්න පුළුවන්ද? මම අහන්න කැමතියි අද බටලන්ද වාර්තාවේ එක නිර්දේශයක් ගැන එකම එක කරුණක් ගැන මේ පක්ෂයේ මේ පැත්තේ මම දැන් මට කරුණාකර මට අහන්න බැරුණා දෙමළ පක්ෂවල මන්ත්‍රීතුමාලා මොනවද කිව්වේ කියලා. ඔබතුමාලා මේ තුවාලේ සනීප කරන්න කොහොමද?